චූටි දුවෙකුගේ ගවුමට පීට පෑන් කොළ එකක් මහමු. මුලින්ම ඉහළින් රේඛාවක් ඇඳගෙන සෙන්ටර් ලයින් එකත් ඇඳගන්න. මුලින්ම සිරස් නිමි ලකුණු කරගනිමු. ඉහළ සිට අඟල් භාගයක් පාත් කරලා උරහිස් රේඛාව ලකුණු කරගන්න. අඟල් 2.5ක් පහත් කරලා කර රේඛාව ඇඳගන්න. අඟල් 4ක් පහත් කරලා අත්කර දක්වා උස රේඛාව ඇඳගන්න. අඟල් 6ක් පහත් කරලා ඉන දක්වා උස රේඛාව ඇඳගන්න. කර පළල අඟල් 2යි උරහිස පළල අඟල් 4යි. කර උස රේඛාවේ මුකුත් ලකුණු කරන්නේ නැහැ. ඉන රේඛාවත් පපුව පල්ලම ගන්න අඟල් 6යි. දැන් උරහිස රේඛාව යා කරන්න. උරහිස කොනේ සිට පහළට රේඛාවක් අඳින්න. හරි මැදින් අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා පහළට රේඛාවක් ඇඳගන්න. දැන් අත්කට ලස්සනට හැඩ කරගන්න. දැන් කර වක්‍රය ඇඳගන්න. දැන් අංශය ආකරගන්න. අංශයේ පැත්තෙන් ඉනේ සිට ඉහළට අඟල් භාගයක් පමණ ලකුණු කරලා ඉන හැඩ කරගන්න. දැන් පිටුපස පළුව සාදා ගනිමු. දැන් සෙන්ටර් ලයින් එකේ ඉඳලා අඟල් භාගයක් පහළට අඟලක් පහළට අඟල් 4ක් පහළට සහ ඉන දක්වා උස අඟල් 6ක් පහළට රේඛා ලකුණු කරගන්න. දැන් කර පළල අඟල් 2ක් ලකුණු කරන්න. උරහිස අඟල් 4ක් ලකුණු කරන්න. පපුව අඟල් 6ක් සහ ඉනද අඟල් 6ක් ලකුණු කරගන්න. දැන් උරහිස යා කරලා අත්කට වක්‍රය ඇඳගන්න. ඔයාලට විශේෂ කරුණක් කියලා දෙන්නම්. පිටුපස අත්කට වක්‍රය ලකුණු කිරීමේදී උරහිස සිට අත්කට දක්වා හරි මැද සොයාගෙන එම හරි මැද ලක්ෂයේ සිට පහළ අත්කට වක්‍රය දක්වා උස හරි මැද ලක්ෂය තමයි එතෙන් සිට තමයි වක්‍ර කරලා හැඩ කරලා අත්කට වක්‍රය ඇඳ ගන්න ඕනේ. පිටුපස කර අඟල් 1ක් පහත් කරපු ලක්ෂයට යා කරගන්න. ඉනේ සිට අඟල් භාගයක් ඔසවලා ඉන හැඩ කරගන්න. දැන් බ්ලොක්ස් ටික වෙන වෙනම කපා ගන්න. ඉදිරිපස සහ පිටුපස ෂෝල්ඩර්ස් දෙක එකට තියලා ඇටච් කරගන්න. දැන් පීට පෑන් කොළ එක නිර්මාණය කරගනිමු. උරහිස පළල අඟල් 2ක් නිසා කොළරේ පළල අඟල් 2කට නිර්මාණය කරගන්න ඕනේ. සෙන්ටර් ලයින් එකේ ඉඳලා ඇතුළට අඟල් 3 කාලක් ලකුණු කරලා කොළර එකේ හැඩය රවුන්ඩ් කරලා ඇඳ ගන්න. දැන් කොළ එක වෙනම කොළයකට පිටපත් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපි ෆැබ්‍රික් එකෙන් කපාගත්ත බ්ලොක්ස් ටික. කොළ එක සඳහා තනි පාට තට්ටු 4ක් වශයෙන් කපා ගන්න ඕනේ. මම සාය උස අඟල් 15ක් ගත්තා. අඟල් 15ක් දිග රෙදි කොටසක් අරගෙන මුලින්ම
දිගාතර දෙකට නවන්න, කනවාට දෙක එකට පිහිටින්න. ඊට පස්සේ ආයෙත් දෙකට නවන්න. උසාංගල් 15යි. සයිඩ් එකකින් අඟලක් විතර හැඩ කරලා පුංචි හැඩයක් එක සාය මහ ගන්න ඕනේ. කර සඳහා බයස් පටියක් මහ ගන්න ආකාරය තමයි මේ තියෙන්නේ. දැන් කොලර්ස් දෙක මහ ගන්න. දැන් කොලර්ස් දෙකට කට් මාක් දීලා හොඳ පිටට හරවලා ලස්සනට අයන් කරගන්න ඕනේ. මම කොළ එක වටේට ගැලපෙන රේන්දයක් යොදාගත්තා. දැන් කඳ කොටසේ ෂෝල්ඩර්ස් දෙක ඇටච් කරගෙන කොලර්ස් දෙක අල්ලා ගනිමු. මම කර සඳහා ෆියුසින් එකක් යොදාගත්තේ. මම අග සඳහා සිහින් වාටියක් යොදා ගන්නවා. අතේ රැලි සඳහා බේබි ඉලාස්ටික් එකක් යොදාගෙන රැලි කරගත්තා. පෆ් ස්ලීව් එකක් නිසා අතේ ඉහළටත් රැලි යොදාගෙන මහන්නේ. දැන් ස්ලීව්ස් දෙක ඇටච් කරගන්න. දැන් සයිඩ් සීම්ස් මහගන්න. ස්කර්ට් එකේ දෙපැත්ත මහගෙන පිටුපස හරි මැදින් අපි සිපර් එක සඳහා ඕපන් එකක් යොදා ගන්නවා. ඊට පස්සේ ඉන රැලි කරගෙන ස්කර්ට් එකට මුට්ටු කරගන්න ඕනේ. ස්කර්ට් එකට සිහින් වාටියක් යොදා ගන්න. බැක් එකට සිප එකක් යොදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන ගවුම් මහන්න ඉගෙන ගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.